රේසෝ ෂාට්ස් වයසි සෙල්ෆ් සපෝට් සීරීස් එකේ තවත් වීඩියෝ එකක් සමගයි ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් සිතාරේ ඉස්රාජේ දිල්රුබාව ආදී සංගීත භාණ්ඩ සහ සංගීතඥයන් ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. සිතාරේ තියෙන්නේ විස්තර වෙන්න මෙහෙමයි. හරි. සිතාරේ කියන්නේ ගත් ශෛලියේ වාද්‍ය භාණ්ඩයක්. හරි. ගත් විලම්බලය හෙවත් මසීද් ખાනී වගේම මධ්‍යලය හෙවත් රසා ખાනී කියන ශෛලීන් දෙකටම භාවිතා වෙනවා. හරි. ගත් ශෛලී වාද්‍ය භාණ්ඩ. ඒ වගේම මේකේ ගත් ආරම්භයේදී කියන්නේ ගත් එක පටන් ගන්න ඉස්සෙල්ලා දීර්ඝ ආලාප කිරීමක් තියෙනවා. ඒ ආලාප අවසානයේදී රිද්මයානුකූල බවක් පෙන්වන ජෝඩ් ආලාප වාදනයක් තියෙනවා. ඊට පස්සේ තමයි මධ්‍යලය ගීතය මධ්‍යලය ගත් එක පටන් ගන්නෙ. ඊට පස්සේ ගත් එකේ මැද්දෙත් ආලාප කරනවා. ඊට පස්සේ තෝඩා එවත් තානාලංකාර විශේෂයක් වාදනය කරනවා. ඒ වාදනය කරලා මධ්‍යලයේ ගත් එක මැද්දේ විචිත්‍ර අලංකාර කිහිපයක්ම කරලා ඊට පස්සේ යනවා ධෘතලයට ගිහිලා ජලා වාදනය කරලා තිහායි කරලා චක්‍රධාර වාදනයකින් තමයි අවසාන කරන්නේ. සිතාරේ වාදනය කරන්නේ මිශ්‍රාවයෙන්. හරි. හරි. එතකොට ඔය ටික තමයි සිතාරේ ගැන. ඊට පස්සේ අපි කතා කරමු ඒක තව විස්තර පොඩ්ඩක්. සිතාරේ තියෙනවා තත් 7ක්. ඒක සාමාන්‍යයෙන් ටියුන් කරන්නේ ප්‍රධාන තත් මන්ද්‍ර මාවලට කියලා කියනවා. මම නෙමෙයි කියන්නේ Microsoft Copilot කොහෙද කියලා තියෙන එක තමයි කියන්නේ. හරි. අපි සිතාර වාදනය කරන්න සම්බන්ධයෙන් ප්‍රචලිත වෙච්ච මිනිස්සු ගැන පොඩ්ඩක් බලන්න. ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් සිතාර වාදකයෙක් වෙන්නේ රවිශංකර්. ඉතින් රවිශංකර් ඉන්දියන් වාදකයෙකු හැටියට රවිශංකර් පණ්ඩිත රවිශංකර්, පණ්ඩිත් නිකිල් බැනර්ජී සහ උස්තාද් විලායත් ખાન කියන මෙන්න මේ පිරිස ප්‍රචලිතයි. ඒ වගේම ලයනල් එදිරිසිංහ, ඩී.ඩී. දේවගේ, කේ දයාරත්න වගේම ටයිටස් නොනිස්, ආචාර්ය නිර්මලා කුමාරි රුද්‍රිගෝ. එයාගේ සම්පූර්ණ නම නිර්මලා කුමාරි රුද්‍රිගෝ කියන්නේ. ඊළඟට ප්‍රදීප් රත්නායක සහ කේ.ඒ. ධර්මසිරි පෙරේරා කියන මෙන්න මේ පිරිස ශ්‍රී ලංකීය වගේම. ඊළඟට එක්ක අපි වාදකයෝ ටික එකට ගමු නේද? එකපාරම. හරි කරදරයක් නැත්නම්. අපි ඊට පස්සේ බටනලාව ගැන පොඩ්ඩක් කතා කරා. නෑ සන්තූර ගැන කතා කරමු. එස්රාජ් ගැන පොඩ්ඩයි තියෙන්නේ. එස්රාජ් ගැන ගත්තාම මේක මේ දිල්රුබාවෙන් ආවා කියලා කියනවා. හරි. එස්රාජය වාදනය සඳහා ඊටම සුවිශේෂී වූ ගත් ශෛලියක් තියෙනවා. හරි. ඒ වගේම ගායකී ශෛලියකුත් තියෙනවා. ඒක ගත් ශෛලියට සහ ගායකී ශෛලියට දෙකටම අයිති එක. හරි. කෑල් වාදනය සඳහාත් යොදා ගන්නවා. මෙහිදී විලම්බලය, මධ්‍ය සහ ධෘත ආදී වශයෙන් වාදනය කරන්න පුළුවන් ලයන් 3. හරි. ආලාප, තානාලංකාර, ජලා ඒවත් වාදනය කරන්න පුළුවන්. හරි. වාදනය ආරම්භ වයන් ලබන ආලාප පසුව උපජ ආදියත් මේකෙන් වාදනය කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ උපජ නම් ඉතින් ඕන එකකින් ගහන්න පුළුවන්. ඒක නෙමෙයි ඉතින්. මේක දීලා තියෙන ඉඳ පොඩ ඔලුවට දාගන්න. ඒක වෙනම. හරි. එතකොට අපි ඊළඟට එනවා. දැන් ඔබට මතක සිතාරේ ප්‍රධාන තත් මන්ත්‍ර මාවලට ටියුන් කරේ. ඒක අපි කිව්වා නායකීතාර. මම කිව්වේ නෑ නේ. නායකීතාර හෝ බාජ්තාර කියලා තිබුණා. ඉතින් එස්රාජයේ ප්‍රධාන තත් ටියුන් කරන්නේ මන්ත්‍ර මධ්‍යමයට. එස්රාජය ඇවිල්ලා
තත් හතරක් තියෙන භාණ්ඩයක් ප්‍රධාන වශයෙන් තත් හතරක් තියෙනවා ඊට අමතරව තියෙනවා මේ sympathetic strings එහෙම නැත්නම් ඒ වටේ තියෙන අනිත් කියන්නේ අනිත් අතර ගහලා තියෙන තත් එක හරිද අර S රාජයක් ආරම්භ බැලුවාම අර මේ පැත්තෙන් අර හෙන තොගයක් ටියුනර්ස් තියෙන්නේ ඒ ස්ට්‍රින්ග්ස් වලට තමයි තියෙන්නේ හරි එතකොට ඒක එහෙමයි හරිද එතකොට මේ අර අනිත් ස්ට්‍රින්ග්ස් වලට කියන නමක් තියෙනවා තරෆ් හරි තරෆ් ඒ තරෆ් තියෙනවා සාමාන්‍යයෙන් සිතාරයකට තරෆ් කියලා කියන්නේ නැතුව ඉතින් හරිද S රාජ තියෙන එකට තමයි තරෆ් කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අනුනාද තත් මේක නම් මේ සිලබස් එකට අදාළත් නැහැ මම නිකන් කියන්නේ ඒවටත් තරෆ් කියලා තමයි කියන්නේ හරි සිතාරේ තියෙන එකටත් තරෆ් කියලාමයි කියන්නේ එතකොට ඇහුවොත් මෙන්න මේකයි මම මේ ටික කියන්නේ හරිද වැරදිලා හරි සිතාරේ S රාජයේ සම විෂමතා ඇහුවොත් ඒක හරි ප්‍රයෝජනවත් වෙන නිසා මම කියන්නේ නැතුව මේ මගේ ඇඟේ අමාරුවට මේව සර්ච් කරනව නෙමෙයිනේ හරි එතකොට සිතාරෙත් තියෙනවා ප්‍රධාන අපි කිව්වා සිතාරේ ප්‍රධාන තත් කීයද 7යි හරි අනුනාද තත් තියෙනවා 11ක් හෝ 13ක් වගේ ප්‍රමාණයක් 11ක් 13ක් අතර ප්‍රමාණයක් ඒවට කියන්නේ තරෆ් කියලා හරි තාම අපි සිතාරෙන් බහැලා නැහැ නේද බැලුවා S රාජයට අපි ආවේ මම තාම මේක කම්පැරිසන් එකේ කියාගෙන යන්නේ එතකොට ඉස්සරහට මතක හිටින්නේ හින්දා නැතු මට අමාරු නෑ හරි දැන් S රාජයට ආවම අනුනාද තත් තියෙනවා ඒවට කියනවා තරෆ් කියලා අරකමයි හරි හැබැයි මේකේ අනුනාද තත් තියෙන ප්‍රමාණය වෙනස් අනුනාද තත් 12ත් 15ත් අතර ප්‍රමාණයක් තියෙනවා S රාජයකට හරිද හරි ප්‍රශ්නේ ඉවරයි එතකොට ටියුනින් ස්ටයිල් එක ගැන තව විස්තර අවශ්‍යතාවය දැන් සාමාන්‍යයෙන් රාගයට අනුව තමයි ඒක ටියුන් කරනවා කියලා කියන්නේ හරිද ඒ වගේම තමයි S රාජයේ ටියුනින් සිස්ටම් එක බොහෝ දුරට දිල්රුබාවට සමානයි කියලා මම නෙමෙයි කියන්නේ මේ AI තමයි කියන්නේ හරි එතකොට දැන් මේ දවස්වල AIට කරන්න බැරි දෙයක් නෑ අහලා දිනවා would you like to hear how දැන් මේක ගහලත් පෙන්නන්න හදන කමන්නේ හරිද එතකොට අපි S රාජය ගැන කතා කරා S රාජ වාදකයෝ ටික එකපාර ගන්නවද අතනින් සිතා ඒ ටික ඔක්කොම එකට ගමු නේ ප්‍රශ්නේ ඉවරයි ඊට පස්සේ අපි එනවා දිල්රුබාවට අයි මම දිල්රුබාවට ආවේ ගුරුවත් පොතේ තියෙන වෙන විදිහක් නේ ඔබ බලුවන් තේරි පොතක් කියවන මිනිස්සෙක් නේ දිල්රුබාවට ආවේ හේතුව අපි මේ ටික එක වගේ සංගීත භාණ්ඩ ටික එක වගේ කතා කරලා ඊට පස්සේ යමු එකෙන් එළියට නැත්තම් මේක පැටලෙනවා නේ හරිද දිල්රුබාවේ තියෙනවා මේන් ස්ට්‍රින්ග්ස් 4ක් ප්‍රධාන තත් 4ක් තියෙනවා අනුනාද තත් තියෙනවා 4ක් හරිද සෝරි අනුනාද තත් තියෙනවා 12ත් 15ත් අතර ප්‍රමාණයක් හරිද එතකොට සම්පූර්ණ තත් ගාන සාමාන්‍යයෙන් 16ක් හෝ 19ක් වගේ එහෙම වෙනවා ඉතින් ඒක එච්චර හිතන්න එපා හරිද එතකොට ඒකටත් කියන්නේ තරෆ් කියලා chat gpt කියන්නේ මම නෙමෙයි හරි එතකොට අපිට දැන් සමානතා කිහිපයක් තියෙනවා S රාජයේ දිල්රුබාවේ සමානතා ගත්තොත් මොනවාද S රාජයේ තත් 4ක් තියෙනවා ප්‍රධාන තත් දිල්රුබාවෙත් ප්‍රධාන තත් 4ක් තියෙනවා අනිත් එක S රාජය හැදිලා තියෙනවා කියන්නේ දිල්රුබාව නිසා හරිද දිල්රුබාවේ කොපියක් විදිහට තමයි S රාජය හැදිලා තියෙනවා කියන්නේ දිල්රුබාව හැදිලා තියෙනවා කියන්නේ සාරංගියයි සිතාරේ එක්කව වෙනවා හරිද අපි සාරංගිය ගැන පොඩ්ඩක් කතා කරමු චුට්ටකින් ඊට ඉස්සෙල්ලා අපි දිල්රුබාව ගැන විස්තර ටිකක් බලලා ඉමු අපි මේකේ අවසානයේ පොඩි කම්පැරිසන් එකකට එමු එතකොට දිල්රුබාව ගත්තාම අපි කලිනුත් කිව්වා S රාජ්‍ය උපත සිදු වෙලා තියෙන දිල්රුබාවේ ආభాෂයෙන් හරි ඒකයි මම ගත්තේ සාරංගිය සහ සිතාරයේ සම්මිශ්‍රණයකින් තමයි දිල්රුබාව සකස් කරලා තියෙන්නේ තුම්බාව හමක් අහුරලා තියෙනවා හරිද එතකොට සාරංගි කියන වාද්‍ය භාණ්ඩයේ හැඩයම තමයි ඇත්තනම තියෙන්නේ. ඔව් අපි ඒක දැකලා තියෙනවා. ඒක පොඩ්ඩක් වෙනස තියෙන්නේ. ඔව් ඒක වෙනසක් එහෙම හොයන්න ටිකක් අමාරුයි. හරිද? එක වගේ තමයි දෙක පේන්නේ.
හරි සොර පෝරුව තියෙන සිතාරේ වගේ. දිල්රුබාවි. හරිද? ඒකට සාරංගියේ සිතාරේ එකතුවක් කියන්නේ ඒකයි. සාරංගියේ වගේ හැඩේ තියෙනවා. නමුත් සොර පෝරුව සිතාරේ වගේ. හරිද? පරදා තියෙන නිසා එහෙම කියන්නේ. පරදා කියන්නේ මොනවද? අර ඉස්රාජ්‍යක ගහද්දී අර තියෙන වලලු කෑලි වගේ තියෙන ඒවට තමයි පරදා කියන්නේ. හරි? එතකොට ඒවා තියෙනවා. හරිද? ගායකී ශෛලිය ඊළඟට විලම්බලය සහ ද්‍රුතලය වශයෙන් වාදනය කරන්න පුළුවන්. හරි? ගායකී ශෛලිය විලම්බ සහ ද්‍රුතලය වශයෙන් වාදනය කරන්න පුළුවන්. තානාලංකාර සහ ජල වැනි වාදන විදි යොදා ගන්න පුළුවන්. හරිද? ඒතර කිව්වනේ. දිල්රුබාවේ ඇවිල්ලා ප්‍රධාන තත් 6ක් තියෙනවා. හරිද? ප්‍රධාන තත් 6ක් තියෙනවා. අනුනාද තත් රාශියක් තියෙනවා. අපි කිව්වා අනුනාද තත් කීයක් තියෙනවද කියලා. මට මතක විදිහට chat GPT කිව්වේ දිල්රුබාවේ තත් කීයක් තියෙනවද කියලා. එයාට 94යි තියෙන්නේ. ඒ මොකේද මේ? මෙයා කියන විදිහට මේ දිල්රුබාවේ ඒක මම චුට්ටක් බලන්න හරියට. හැබැයි 6ක් තියනවා කියලා සිලබස් එකේ තියෙනවා නම් 6යි නේ. හරි එතකොට මේ chat GPT කියන විදිහටත් ඒක සිලබස් එකට අනුව හරි. හරි? අනිත් ඒවා හොයන්න යන්න එපා සිලබස් එකට අනුව ඒක හරි. හරි? එතකොට ওই ටික තමයි අපිට දිල්රුබාව ගැන දැනගන්න තියෙන්නේ. අපි ඊට පස්සේ යමු කෙලින්ම සාරංගියට. හරි? සාරංගිය ගැන කතා කරමු. සාරංගියට තත් 3ක් හෝ 4ක් තියෙනවා. ඒක නම් විස්තර ටික එහෙමම තියෙනවා පොතේ. හරි? ඒකේ අනුනාද තත් එහෙමත් තියෙනවා. මම මේක චුට්ටක් chat GPT කියනොත් අහනවා. කොකටත් හොඳයි. හරිද? එතකොට chat GPT අවුරුද්දක් විතර අරගෙන උත්තරේ දෙනකන් අපි පොතට යමුකෝ. සාරංගිය ගත්තාම මේ ගායකී ශෛලියට අයිති වාද්‍ය භාණ්ඩයක්. හරිද? අලුවෙන් වාදනය කරනවා, බෝ එකෙන් වාදනය කරනවා කියන්නේ. දිල්රුබාවයි මේකයි දෙකම බෝ එකෙන් වාදනය කරන්නේ. සිතාරේ තමයි මොකෙන්ද වාදනය කරන්නේ? මිශ්‍රාභයෙන් වාදනය කරන්නේ. හරි? නියපොත්තේ මතු පිටේ කියන්නේ අනිත් පැත්ත හරියට. හරි? ඒ කියන්නේ නියපොත්තේ අනිත් පැත්ත ගහන. මතු පිටින් තමයි මොකද්ද? තත්වර ඒ කියන්නේ ඒක හරියට කියන්න ඕන. පොතේ තියෙන විදිහට පාඩම් කරගන්න. නියපොත්තේ මතු පිට තත්වර ගෑවෙන පරිදි රඳවා ස්වර උපදවයි. ආන් එහෙමයි ඒක ලියන්නේ. හරි? නැත්තම් ඉතින් තුම්බාව හමක් අහුරා ඇත. අනිත් ඒවා විස්තර එක දාලා තිබුණේ නැහැ. මම ඒක ආයෙ කම්පැරිසන් එකේදී හමක් අහුරලා තියෙනවද නැද්ද කියලා බලලා කියනවා. මේකේ තියෙනවා තුම්බාව හමක් අහුරා ඇත. උසින් අඩු භාණ්ඩයක්. ඒක හරිනේ. සාරංගිය අපි දැකලා තියෙනවා පොඩි පොඩි එකක් තියෙනවා. මිනිස් කටහඬට ඉතා සමාන වූ හඬකින් යුක්ත එකක් අහලා තියෙනවා. වඳුරන්ගේ හෝ මත්ස්‍යයන්ගේ බඩවැල් වේලා තත් සකස් කරගනි. කකා නම් ඉතින් රෙකෝඩ් එක ඇව්වේ කරන්න දෙයක් නැහැ. උතුරු ඉන්දියාවට ආවේනික සංගීත භාණ්ඩයකි. හරි. මේකේ ප්‍රධාන තත් 3ක් හෝ 4ක් තියෙනවා. අනුතත් රාශියක් තියෙනවා. අනුතත් ගාන හරියටම chat GPT දැන් කියයි. මෙම භාණ්ඩ ගායනයට සහාය වාදන භාණ්ඩ ලෙස තමයි මුලින්ම යොදාගෙන තියෙන්නේ. ඒක ගැන අති ලස්සන විස්තරයක් අර සෙමිනාර් රෙකෝඩින් එකේ තියෙනකොට අහලා බලන්න. රාගධාරී වාදන භාණ්ඩයක් ලෙස ප්‍රචලිතයි. විලම්බ ලය, මධ්‍ය ලය සහ ද්‍රුත ලය ඛ්‍යාල් වාදනයද සිදු කරනවා. ඒ වගේම ජලා වාදනයත් සිදු කරන්න පුළුවන් මේකෙන්. හරිද? හරි. එතකොට මේ chat GPT එකෙන් ඇහුවාම මෙයා කියනවා 3 to 4 main strings තියෙනවා up to 35 to 37 තරෆ් තියෙනවා කියලා. හරිද? ඒ කියන්නේ තරෆ් කියන්නේ මොනවද? දැන් මේකේ තියෙන ඒවාට එහෙනම් තරෆ් කියලා තමයි කියන්නේ. හරි? මොකේද මේ සාරංගියේ තත් තියෙන විදිහ. හරිද?
ඒවා අර මේන් ස්ට්‍රිංස් වලට බාධාවක් නැහැ. හරිද? එතකොට officially most syllabus does describe having alright. එතකොට අපි සිතාරේ කතා කරා, එස්රාජේ කතා කරා, දිල්රුබාව කතා කරා, සාරංගිය කතා කරා. සරෝත් එක සම්බන්ධයෙන් කතාවට යන්න ඉස්සෙල්ලා අපි කම්පැරිසන් එකකට යමු. ඇත්තටම මේ chat GPT එක මම පුළුවන් නම් ගෙදර තියා ගන්නවා. හරිද? මේ නෝට් එක පටස් ගාලා හදන්න පුළුවන් වුණා මේ එකට හැකියාව තියෙන නිසා. හරි. ඔන්න බලන්න තියෙන විස්තරේ. හරි. සිතාරේ ගත්තාම ප්‍රධාන තත් 7ක් වගේ ප්‍රමාණයක් 6 කියලා ගන්න එපා. 7 කියන ප්‍රමාණයක් තියෙනවා. අනුනාද තත් 11ට 11 සිට 13 දක්වා ප්‍රමාණයක් තියෙනවා. එස්රාජය ගත්තාම එහෙම නෙමෙයි. අපි පිළිවෙලට යන්නේ. සිතාරය, සාරංගිය, දිල්රුබාව, එස්රාජය එහෙම. හරි? මොකද දිල්රුබාව, සිතාරය, එස්රාජය දිල්රුබාව කියන්නේ සිතාරයේ සහ සාරංගියේ මිශ්‍රණයක්. එස්රාජය කියන්නේ දිල්රුබාවෙන් හැදිච්ච එකක්. ඒක නිසා අපි පිළිවෙලට යනවා. හරිද? ඔන්න මුලින්ම සිතාරේ කතා කරා. ඊට පස්සේ අපි යනවා සාරංගිය. සාරංගිය තියෙනවා තත් 3ත් 4ත් අතර ප්‍රමාණයක්. ඊට පස්සේ 1 සිට 35 දක්වා 35 30 දක්වා වගේ වෙනකම් තියෙනවා මේ මොනවාද? අනුනාද තත්. හරි? මොකේද? සාරංගිය. හරි? ඊට පස්සේ දිල්රුබාවේ ගත්තාම ප්‍රධාන තත් 6යි තියෙන්නේ. අනුනාද තත් තියෙනවා 12ත් 15ත් අතර ප්‍රමාණයක්. එස්රාජය ගත්තාම ප්‍රධාන තත් 4යි තියෙන්නේ. අනුනාද තත් 12ත් 15ත් අතර ප්‍රමාණයක් තියෙනවා. හරිද? එතකොට අපිට පේනවා එස්රාජය සහ දිල්රුබාවේ ගත්තාම අනුනාද තත් 12ත් 15ත් අතර ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒතුරු සමානකම් මෙහෙම විශේෂයක් නැහැ. මන්ද්‍ර මධ්‍යමයට ටියුන් කරනවා නේද එස්රාජය සිතාරේ. හරි, ඒ තමයි තියෙන සාමාන්‍ය සමානකම් ගත්තා. හරි, playing methods ගත්තාම instrumental playing with playing. මේකේ මේ කීබෝඩ් එක පිහිටා තියෙන විදිහ හැමක් තියෙනවා. අපිට ඒක නම් වැඩක් නැහැ ඉතින්. සිතාරය මිශ්‍රාවයෙන් වාදනය කරන්නේ නේද? ඒක ප්ලග් කරලා වාදනය කරන එක. එස්රාජය වාදනය කරන්නේ බෝ. හරි? ඊළඟට සාරංගියත් බෝ එකෙන් වාදනය කරන්නේ. හරි? highly expressive vocal like කියලා තියෙනවා. ඒව හොයන්න එපා. හරි? දිල්රුබාවත් බෝ එකෙන් වාදනය කරන්නේ. එතකොට නගත් වෙනස්කම්. හරි, සමානකමක් විදිහට ඕන එකක්. හරිද? ඊට පස්සේ structure and design ගත්තාම සිතාරය ඇවිල්ලා long threaded neck එකක් තියෙනවා. ඒ කියන්නේ දිග neck එකක් කියන්නේ සාමාන්‍යයෙන් බෙල්ලක් කියන එක නෙමෙයි. මෙතන අර තඩි දණ්ඩක් වගේ තියෙන එක. ඒකට දාන් කියලාමනේ කියන්නේ. හරි? ඊට පස්සේ එස්රාජෙත් ලෝන් නෙක් එකක් තියෙනවා. නමුත් සාරංගියේ ෂෝට් නෙක් එකක් තියෙන්නේ. දිල්රුබායකෙත් similar to එස්රාජ් තමයි තියෙන්නේ. හරි? ඒක එච්චර වැඩක් නැහැ. tonal qualities තියෙනවා. ඒවා නම් අපිට ඉතින් එච්චර වැඩක් නැහැ නේද? හරි. usage in music. සිතාරේ හින්දුස්තානි ක්ලාසිකල් සංගීතයට, එස්රාජ් ලයිට් ක්ලාසිකල් මියුසික් වලට, සාරංගිය ක්ලාසිකල් වෝකල් විදිහට ගන්නවා. දිල්රුබාව ඩිවෝෂනල් සික් මියුසික් වලට ගන්නවා. ගුර්බානි ශබද් කීර්තන වලට ගන්නවා. හරි, ඒ ඇත්තටම වැඩක් නැහැ. හරිද? පොතේ ඇත්තටම ඔය විස්තර නම් නැතුව ඇති මම නිකන් කියාගෙන යන්නේ. හරිද? similarities. එස්රාජ් and Dilruba are very similar in design. Both are bowed and have sympathetic strings, all except sitar played with bow. ඒ කියන්නේ හැම එකම සිතාරේ හරි ඉතුරු ඒවා බෝ එකකින් ප්ලේ කරන්නේ. අනේ මන්ද ලිටරේචර් කරන ළමයට මම ඒක ට්‍රාන්ස්ලේට් කරනවා කියන පුදුමයි. sitar is a plug instrument. Sarangi Esraj Dilruba used to imitate vocal styles
whole use taraf as strings. ඒක තමයි ප්‍රධානම මේ වෙත. අපි හැම එකේම taraf තියෙන එක. තව එක දෙයක් තියෙනවා හැමතිස්සෙම තියෙන ප්‍රශ්නයක් මේක. මේ හැම එකකම තුන්බාව හමක් අවුරලා තියෙනවා කියලා chat GPT කියනවා. හරිද? මම නෙමෙයි කියන්නේ. එතකොට එකෙන් එකට deep expressive tone එකක් එනවා. මෙහෙම විස්තර වගේක් එයා දීලා තියෙනවා. හරිද? Sarangi used almost screen covering a large area. ඇත්තටම මෙතන තියෙන වැඩිපුරම disgusting instrument එක තමයි සාරංගිය. හරිද? එහෙම මම කියන්නේ instrument එකත් ඒක මොකක් හරි තියෙන එකක් හින්දා නෙමෙයි. හරි. නැත්තම් වෙන මොනවා හරි හිතා ගන්නවා. ඒතර අපි මේ comparison එක කරා ඒක අත්‍යවශ්‍ය නිසා. හරි. ඊට පස්සේ අපි ඔහොම මෙමු සරෝද් වලට හේතුව මේ සරෝද් ඇවිල්ලා මේකත් එක්ක බොහොම සමානකමක් දක්වන ඉන්ස්ට්‍රුමන්ට් එකක්. නමුත් මේ පවුලට අයිති නැති එක්කෙනෙක් සරෝද් කියන්නේ. හරි. සරෝදය ගත් ශෛලීය වාද්‍ය භාණ්ඩ. දැන් ගත්කාරී ගීත්කාරී ඩිෆරන්සස් එකත් අපි අතන බලලා යමු සරෝද් වලට එන්න ඉස්සෙල් පොඩ්ඩක්. chat GPT එකෙන් අහමු නේ. chat GPT කාරෝ කියලා ගහවන්න. එතකොට සරෝද් කියන භාණ්ඩයට යන්න ඉස්සෙල්ලා මේක චුට්ටක් බලාගෙන යමු. එතකොට මෙහෙමයි අපේ සහෝදරය වෙලා තියෙන්නේ. හරිද? Dilruba is a style instrumental music එක කියන්නේ string style එකේ හැටියට ගත්තා. හරිද? හරි. අපි මම මේක කියවලා ඉවරලා ඊට පස්සේ කියන්නේ. සරලවම කිව්වොත් මේ වටින මෙහෙමයි. සිතාරය ඇවිල්ලා ප්‍රීමර්ලි ගත්කාරී මේකක්. හැබැයි ගීත්කාරී ගන්නත් පුළුවන් කියලා තියෙනවා. සාරංගි එස්රාජ් දිල්රුබා ප්‍රයිමර්ලි ගීත්කාරී soft expressive. හරිද? සරෝද් මේකට කොහෙන්ද සරෝද් ආවේ කියන එකත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සරෝද් if included mostly ගත්කාරී. හරිද? එතකොට ගත්කාරී ගීත්කාරී දෙකටම අර උඩේව ඔක්කොම සපෝට් කරනවා. නමුත් සිතාරය ගත්කාරී පැත්තට බරයි, ගීත්කාරීත් ගහන්න පුළුවන්. එස්රාජ් දිල්රුබා සාරංගි ටික ගීත්කාරී පැත්තට බරයි. නමුත් අවුලන්නේ නැහැ. මේ ගත්කාරී ගහන්න පුළුවන් කියලා එකකුත් නැහැ. නමුත් හරි ගීත්කාරී වලට එක තියෙන්නේ. හරි. ඒකට හේතුවත් මම ඕන කියන්නේ දැන් සරෝද් සිතාර වගේ ඒවා ටැන් 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 යන්නේ එකෙන් සින්දුවක් වගේ ගීත්කාරී වුණේ ගානට සමාන. හරි. ගායකී ශෛලිය. හරි. කමන්නේ අපි ඒක පස්සේ කතා කරමු. තව ටික සරෝද් වලට එමු දැන්. හරිව මද? ගායකී ශෛලියේ වාද්‍ය භාණ්ඩ. කවුද? සාරංගි. තා පොඩ්ඩෙන් සරෝද් කිය සාරංගි කියනවා. සරෝදය ගත්කාරී වාද්‍ය ශෛලියට අයත් භාණ්ඩයක් වෙනවා. ජවා නැමැති උපකරණයකින් වාදනය කරනවා. මේ ජවා කියන්නේ මේ ජාවා දූපතෙන් ගෙනාවු පොල්කඩ වලින් තමයි. ඇත්තට මේක එහෙන් කියන්න නෙමෙයි මං කියන්නේ හරිද? පොල්කඩ වලින් තමයි වාදනය කරන්නේ කොහොමද? හරිද? සුවිශේෂී වූ මීන් එවනත් ඒ මීන් ක්‍රමයට කියනවා සූත් කියලා. ඒක ගොඩක් ඒවා කියනවා. හරිද? මීන් වලට සාමාන්‍යයෙන් තත්ත්වාදී භාණ්ඩ වල භාවිතා කරන නමක් කියලා ඇහුවොත් සූත්. ඒක විශේෂයෙන්ම භාවිතා කරනවා කියන පොතේ දීලා තියෙනවා මේ සරෝද් වලට. හොඳ ඒක නිසා සරෝද් වල මීන් වලට සූත් කියනවා කියලා ඔළුවේ තියාගත්තට කමක් නැහැ. හරිද? ඊළඟට ඝෂීට් කියලා අලංකාර වාදනයක් තියෙනවා. ඒ මේ ඝෂීට් කියන අදිනවා කියන එකනේ සාමාන්‍යයෙන් ඝෂීට් නා කියලා කියන්නේ.
සාමාන්‍යයෙන් අදිනවා ඇති. ඉතින් මේක නෝට් එක දාලා ටොයි මට ගන්න දෙන්නේ එක එක සද්ද. හරි. ඊට පස්සේ එහෙමයි. ඊතර තුම්බාව හමක් අහුරා සකසා ඇත. හරි. ඊතර තුම්බාව හමක් අහුරපු නැති බාන්න මොනවද? ඔක්කොගෙම තිබ්බනේ. පරදා රහිතයි. පරදා නැහැ. දැකලා තියෙනවනේ සරෝත් දෙක අර මාළු කෑල්ල වගේ එකක් නේද? ඒක පරදා නැහැ. එකපාර අදින්න පුළුවන් වෙලා තියෙන එක. මේන් හොඳට තියෙන්නේ. ස්වර ඉපදීම සඳහා රිදී ආලේපිත තහඩු ස්වර පෝරුවක් භාවිතා කරනවා. හරිද? ඒ කියන්නේ භාවිතා කරනවා කියන්නේ ස්වර පෝරුවක් කියවම වෙන වෙන දේවල් ඉමේජින් කරන්න එපා. ඒකේ ස්වර තියෙන ෆින්ගර් බෝඩ් එක අර වගේ එකක්. හරි. මොක්කු හරි මේ කාමරේට රින්ග. හරිද? ඊට පස්සේ ගත්තානාලංකාර ජල ආදියත් සිතාරය වගේම වාදනය කරන්න පුළුවන් කියලා කියනවා. හරිද? හරි. අපි යන්නේ එතකොට භයානකම කොටස් ටිකට ආවා. ඒක අපි පාස් කරගෙන ගියා. මෙන්න සරෝත් දෙකේ වයර් කීයක් තියෙනවද කියලා බලමු. හරිද? බුදුම්මෝ ස්ට්‍රිං ලිස්ට් එකක්ම ආවා ඈ. සරෝත් කියන සංගීත වාදන ආචාර්යවත්. මේන් ස්ට්‍රින්ග්ස් 4ක් තියෙනවලු. හරිද? ඊට පස්සේ තියෙනවා චිකාරී කියලා මේ ඩ්‍රෝන් ස්ට්‍රිං හතරක් නෙමෙයි සර් දෙකක් තියෙනවලු. හරිද? ඊට පස්සේ රිදම් ස්ට්‍රින්ග්ස් තියෙනවා. මේක හැටියට ජෝඩ් ස්ට්‍රින්ග්ස්. හරි? ඒවා දෙකක් තියෙනවා. ඊට පස්සේ 9 to 11 sympathetic strings එහෙම නැත්නම් තරෆ් තියෙනවා. 9ක් 11ත් අතර ප්‍රමාණය. හරිද? not counted as main strings. ඔය ඉතින් නැත්තම් ඒකට තරක් කියන්නේ. හරි? ප්‍රධාන වශයෙන් එතකොට භාවිත වෙන main strings ගාන 8යි, sympathetic strings ගාන 9ට 11යි. හරිද? ඇයි එහෙම කියන්නේ? අර ජෝඩු දෙක තියෙනවනේ ඩ්‍රෝන් ස්ට්‍රින්ග්ස් උයි රිද්මික් ස්ට්‍රින්ග්ස් උයි. ඒවත් මේන් ස්ට්‍රින්ග්ස් වලට තමයි එහෙනම් එයා අරගෙන තියෙන්නේ. අර එයා නෙමෙයි සිලබස් එකේ ඇත්තේ එහෙම. හරිද? ඒක තමයි එතකොට කේස් එක. සමරයිසේෂන් එකේ තියෙන්නේ එහෙම. කොහමද? මේන් ස්ට්‍රින්ග්ස් 8යි සිම්පැතටික් ස්ට්‍රින්ග්ස් ලියපිය පුළුවන් නම් එහෙම ප්‍රධාන තත් 8යි අනුනාද තත් 11 සිට 9 දක්වා ප්‍රමාණය. හරි? වයලීනේ ගැන විස්තර ඕනේද මන්දනේ? ඕනේ. කියන්න අයිතිය. කමන්නේ පොතේ තියෙනකෝ. මේකේ තියෙන්නේ ත්‍රිකාරෝන්ද? වයලීනේ ඉතා ජනප්‍රිය තත් භාණ්ඩයක්. අපි දන්නවා. මොකද අපි ඉස්කෝලවල ඉගෙන ගන්න මේවා දෙන්නේ මොකටද මම? ටීචර්ස්වත් දන්නවා ඇත්තට. මෙය පෙරදිග හා අපරදිග යන ඒ දෙකේම එකසේම ප්‍රසිද්ධයි කියලා තියෙනවා. මధుර ලෙස ගීත වාදනය කළ හැකි. ඉතින් අපි දන්නවා. සංගීත භාණ්ඩයක් නේද? ගත් ශෛලිය වාදනය ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කියනවා. හරිද? අලංකාර මීන් ගන්න පුළුවන්. ගමක් ඉපදවීමේ හැකියාව තියෙනවා. විලම්බ ලය, මධ්‍ය ලය, ද්‍රුත ලය කියන හැම ලයකින්ම වාදනය කරන්න පුළුවන්. මට හචිමක් එන්නේ යන්නේ. ඒකයි මම කරන්නේ. සවිචේචි තාරාලංකාර ජල ආදී වාදනය කරන්න පුළුවන්. කොහේ හරි කොන පුච්චනවා මට හචින්. අයියෝ. අපි ඔහොම මෙමු බටලාවට හේතුව අයින් එක්කර වැඩි කතා කරන්න දෙන්නේ නැති දන්නවනේ නේද? තත් 4යි මාසා පාරී කියලා ගන්නවා, පාසා කියලා තියෙනවා, පාරිදාගා කියලා තියෙනවා. හරි. සන්තූරය ගැන කතා කරනවා. සන්තූරේ ස්ට්‍රිං එකක් හින්දා මේක ගිහිල්ලා වටනලාවට ෂේනයි. සන්තූරය අනෙක් තත් භාණ්ඩ වලට වඩා වෙනස්. හරිද? ඒකට හේතුව තමයි අනිත් තත් භාණ්ඩ අපි ඇඟිලි දාලා අර එක එක ඒවා ඉන්නේ ගහන්නේ. එකක් ජවා එකෙන් ගන්නවා, අනිත් එක මිශ්‍රාබයෙන් ගන්නවා, ඊටු ටික බෝ එකෙන් ගහනවා. මේක ඒවට වඩා වෙනස්. හරිද? මේක ඇවිල්ලා මම තත් ගන්න පස්සේ කියන්න. එක්ස්වරයකට තත් 3ක් ගන්න තියෙනවා කොහොමද? ක්වාලම් කියන උපකරණයකින් වාදනය කරන්නේ. ඒ කියන්නේ අර ලොලිපොප් එකක් වගේ එකකින් තමයි ගහන්නේ. හරි? ඒ කියන්නේ ක්වාලම් කියන්නේ.
එතකොට ඒක උපකරණ කට්ටලයක් ජෝඩුවක්නේ. පාලම් තනියකින් ගහන්න බෑනේ. දැකලා තියෙනවනේ. වයනු ලබනවා. හරිද? එම උපකරණය භාවිත තතර තට්ටු කරන එක තමයි කරන්නේ. හරිද? අර ලොලිපොප් එකෙන් තට්ටු කරනවා. එතකොට හඬ උපදවන්න පුළුවන්. හරිද? ඒකේ තියෙනවා යම් ආකාරයක කම්පනයක් භාවිතා කරනවා. අරකයි මේකයි කියලා ඒව නම් එච්චර මේක නෑ. හරි. ඊට පස්සේ ගත් ශෛලිය සන්තූරේ ගත් ශෛලිය විචිත්‍ර ලෙස වාදනය කරන්න භාවිතා කරන්න පුළුවන් කියලා තියෙනවා. ඊළඟට අපි සන්තූර ඉස්සර කතා කරමු වගේ හරි. වාදනය කරන්න පුළුවන් කියලා තියෙනවා. ඊළඟට මේක දන්නවනේ ගසල් වලටත් පාවිච්චි කරනවා කියලා. භාණ්ඩයේ ශිල්ප ක්‍රම ඇසුරෙන් ඊටම ආවේනික ශෛලියක් තියෙනවා. ඒකට ආවේනික ආලාප ශෛලියක්. මොකද දැන් සන්තූරකින් අර ගහන ඒවා වගේ සවුන්ඩ් එකක් එන්නේ. ඒ කියන්නේ ටින් 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 සවුන්ඩ් එකක් එන්නේ. අර දෙක තුනක් එක්කව කරලා ගහන්න ඕනේ. එකක සද්ද ඇදලා තියා ගන්න ඕනේ. මොකද මේ අදින්නේ. එතකොට ඒකටම ආවේනික ආලාප කරන සිස්ටම් එකක් ඒකේ තියෙනවා. හරි? ඒකේ ශිල්ප ක්‍රම ඒකට ඇසුරෙන්ම බිහි වෙලා තියෙනවා. ඊට පස්සේ මධ්‍ය ලය, ද්‍රුත ලය මෙන්ම විලම්භ ලයත් ගත් වාදනය කරන්න පුළුවන්. දැන් අපිට හිතෙන්නේ නැහැ සන්තූරය දැක්කම මේව කරන්න පුළුවන් කියලා. පුළුවන්. හරි. විවිධ තානාලංකාර ක්‍රම සහ ජලා වාදනය කරන්න පුළුවන්. හරි. වාද්‍ය ශිල්ප ක්‍රමයන්ට ආවේනික හා උචිත පරිදි භාවිතා. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ ඒකට ආවේනික වෙච්ච ශිල්ප ක්‍රම. මොකද ඒක අනිත් තත් භාණ්ඩ වල ස්වභාවය තියෙන භාණ්ඩයක් නෙමෙයි. ඒකයි ප්‍රධානම කේස් එක. හරිද? අපි chat GPT එකෙන් හරියටම අහලා බලමු සන්තූරේ තත් කීයක් තියනවද කියලා. වැඩක් නෑ. සන්තූරේ තත් කීයද කියලා අහන්නේ නෑ. ඒක සිලබස් එකේ නෑ. බලමු. හරි. එතකොට සන්තූරේ ගැන කතා කරද්දී මේකේ තියෙනවා මේන් ස්ට්‍රින්ග්ස්. අම්මෝ. අඩේ අප්පා. සමරි මේන් ස්ට්‍රින්ග්ස් තියෙනවා around 100 plus. හරිද? grouped in courses. ඒ කියන්නේ තුනක්. ඒ කියන්නේ ඒව කණ්ඩායම් වෙලා තියෙන ස්ට්‍රින්ග්ස් 100ක් විතර තියෙනවා. playing method එක stroke කරන්න ඕනේ. a wooden made පොඩි මේකෙන්. හරි. හරිද? දැන් මේකේ ස්ට්‍රින්ග්ස් තියෙන විදිය ඕනනම් ඉතින් කියන්න පුළුවන්. මොකටද නේද? මේක තියෙනවා ස්ට්‍රින්ග් 100ක් ප්ලස් තියෙනවා. හරි. එතකොට ඒක තමයි ඒක පොතේ දාලා නැති. හරි. එතකොට එමය සන්තූර. ඊට පස්සේ අපි එමු කෙලින්ම මොකටද? බටනලාවට එමු. බටනලාව පාවිච්චි කරන කෙනෙක් හැටියට ඔබ නොදත් දේවල් මේකේ තියෙනවා නම් බලන්න. බටනලාව වාදනය ශාස්ත්‍රීය වශයෙන් වැඩි දියුණු කිරීම උදෙසා පණ්ඩිත් පන්නාලාල් කියලා තමයි තියෙන්නේ. පන්නාලාල් ഘോഷ් හා පණ්ඩිත් හරිප්‍රසාද් චෞරසියා වෙන්නේ නැති චෞරසියා අගනා මෙහෙයක් කර ඇත. හරිද? එකම ස්ථානයෙන් ඉහළ හා පහළ ස්වර ඉපදවීම හැකියාව බටනලාව සතුය. ඒක හරි. මේ ගායකී ශෛලිය වාද්‍ය භාණ්ඩයක්. හරිද? විලම්භලය මධ්‍යලය ගීත වාදනය කරන්න පුළුවන්. ඒ ද්‍රුතලය බැරි වෙයි. මේකේ තියෙන්නේ එහෙමනේ අපිට ආලාප තානාලංකාර ජලා සහ උපජ් මේවායින් වාදනය කරන්න පුළුවන්. තේරුණාද? අර ටාරා විතරක් නෙමෙයි වදින්නේ. ඒ පොඩ්ඩක් හිතලා බලලා ගහන්න. හරිද? ඒක තමයි තියෙන්නේ. ෂෙහනායි විතරයි මං හිතන්නේ ඉතුරු වෙලා තියෙන්නේ අපි ගාව නේද?
ෂෙහනායි තියෙනවද මේකේ? ෂෙහනායි නැහැ. තියෙනවා. ෂෙහනායි එකත් පොඩ්ඩක් කතා කරමු. එතෙන් ඉවරයිනේ. හරි බට්නලාව ගැන තව විස්තර මොන හරි ඕනේද? හිල් හයක් තියනවා කියලා දන්නේ නැහැ වගේද? ගහන්න පුළුවන් 15ම ස්වරේ මන්ද්‍රපා කියලා දන්නේ නැද? කමන්නේ. දැනගත්තනද? හරි අපි ෂෙහනායි ගැන නම් අපි මොකද දන්නේ නැහැ තමයි. හරි මේ සුසිර වාද්‍ය භාණ්ඩයකේ ශෝකී හඬක් මෙන් නිකුත් වේ. මතකද? මේක මොකද්ද? बाबुल की दुआएं लेती जा तुझको सुखी संसार मिले. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක යන මියුසික් එක තියෙන්නේ. හරි කොහමද මෙන්න නිකුත් කරන අතර රාගධාරී සංගීතය තුල ජනප්‍රිය කරන ලද්දේ උස්තාද් බිස්මිල්ලා ખાન. හරි ඒක පොඩ ඔළුවේ තියාගන්න අමාරුයි නම් ටිකක් ඔළුවේ තියාගන්න මෙහෙම. ඔය සැහැදායි එක ගහලා බැරි නැතුව ඉන්න එකට බිස්මිල්ලා කියලා තමයි අර්ථම් වෙట్లా තියෙන්නේ. හරි ප්‍රධාන ෂෙහනායි වාදකයාට අමතරව තව කීප දෙනෙක් සහාය පිණිස ඉන්න ඕනේ. හරිද? තවත් එහෙම හිටියේ නැත්නම් මොකද වෙන්නේ? ප්‍රධාන වාදකයා හුස්ම ඉරලා මැරෙනවා. දැන් සිරාවට. හරිද? ඒක තමයි සම්ප්‍රදාය. හරි. එතකොට මීන් කියන ලක්ෂණය අනුරූපවම ඉපදෙනවා මේකේ. සෝරි අපූර්ව ඉපදෙනවා. හරිද? අනුරූපව ඉපදෙනවා මරු කතා කියන්නේ. එතකොට තාල වාද්‍ය සඳහා ගොඩක් වෙලාවට මේකත් එක තක්කරා කියන භාණ්ඩය තමයි යොදාගන්නේ. නැත්නම් තබ්ලාවත් එක ෂෙහනායි ගහන්න බෑ. කැතයි නේනේ. නෑ ගන්න පුළුවන් ඇති මම කිව්වට. හරිද? එතකොට එහෙමයි තාල වාද්‍ය භාණ්ඩයක් විදිහට ඒක තමයි යොදාගන්නේ. ක්‍යාල් ගීත, ගත් වාදනය, තානාලංකාර, ජහලා කියන මෙන්න මේවා මේකෙන් වාදනය කරන්න පුළුවන් කියලා කියනවා. හරිද? මේ ආවේනිකත්වය අනුව සුවිශේෂීව යොදා ගන්න එක ක්‍රම තියෙනවා. අපිට අදාළ නෑ ඒක. හරි. මීන්ඩෙන් හොදලා ගන්න පුළුවන් කියන එක නම් හොඳට මතක වෙනවා. අර බාබුල් කි දුආයේගේ මියුසික් එක මතක් කරගන්න. මට මතක නෑ. හරි? සරවත්. අපි කතා කරා අනිත් ඒවා ටිකත් ඔක්කොම කතා කරා. දැන් අපිට ඉන්නේ සංගීතඥයෝ ටික විතරයි මම හිතන්නේ. බත් කාලා ඇවිල්ලා කරනවද? ඉවර කරලා යනවා. සිතාරය ඇවිල්ලා පණ්ඩිත් රවිශංකර්, පණ්ඩිත් නිඛිල් බැනර්ජි, උස්තාද් විලායත් ખાન කියන ඉන්දිය වාදකයෝ වගේම ලයනල් එදිරිසිංහ, ඩී.ඩී. දේවගේ, කේ දයාරත්න, ටයිටස් නොනිස්, ආචාර්ය නිර්මලා කුමාරි රුද්‍රිගු, ඊළඟට ප්‍රදීප් රත්නායක සහ කේ.ඒ. ධර්මසිරි පෙරේරා කියන මෙන්න මේ ශ්‍රී ලාංකීය වාදකයොත් මේව කරලා තියෙනවා. හරිද? සරෝද් වාදනය සඳහා උස්තාද් අලි අක්බර් ખાન, ඊළඟට උස්තාද් අම්ජාද් අලි ખાන් සහ ශ්‍රී ලංකාවේ රත්න දිසානායක කියන මෙන්න මේ සෙට් එක තමයි සරෝද් වාදනයට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට එස්රාජ් දිල්රුබා කියන මේක එකටම දීලා තියෙනවා. මොකද එස්රාජ් ගන්න පුළුවන් මනුස්සයලා දිල්රුබාව ගන්න පුළුවන් නිසා. පණ්ඩිත් අසීස් චන්ද බැනර්ජි, ඊට පස්සේ අසීස් චන්ද්‍ර කියන්නේ එක නමක්. බැනර්ජි කියන්නේ ඊළඟ කැලේ. නැත්තම් මොනවා ලියන්නේ? බැනර්ජිත් නෙමෙයි බෙනර්ජි. පණ්ඩිත් අසීස් චන්ද්‍ර බැනර්ජි, රනාධීර් රෝයි, ඊට පස්සේ ශ්‍රී ලංකාවේ නම් සුදත් වික්‍රමසිංහ, අනිල් මිහිරිපැන්න, නිෂාද් හඳුන් පතිරණ කියන මෙන්න මේ සෙට් එක එස්රාජ් සහ දිල්රුබා වාදනයේදී ප්‍රසිද්ධ වෙලා තියෙනවා. හරි? ඊපස්සේ සාරංගි වාදකය හැටියට අස්තාද් සුල්තාන් ખાન, අස්තාද් නෙමෙයි උස්තාද් වෙන්නේ. උස්තාද් සුල්තාන් ખાન, පණ්ඩිත් රාම් නාරායන්. හරි? පණ්ඩිත් රාම් නාරායන් කියන අය වගේම ලංකාවෙන් සදානන්ද පට්ටිආරච්චි කියන කෙනා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මොනවා වාදනයටද?
සාරංගි වාදනයට. එසේ සන්තූර් වාදනය සම්බන්ධයෙන් පණ්ඩිත් ශිව කුමාර ශර්මා පණ්ඩිත් කරුණාරත්න හිරිවත්තුරු. ඇතරම ඒක පොඩ්ඩක් පණ්ඩිත් කියලා තියෙන හින්දා ටැපරුණාට ආයෙ පොඩ්ඩක් බලන්න. ශිව කුමාර ශර්මා ඉන්දියාවේ කරුණාරත්න හිරිවත්තුරු කියන්නේ ලංකාවේ මේ කිරිවත්තුරුව කියන එක තපලව ගන්න එපා. කිරි වයන්නයි අල්තයන්නයි තුඩුවය. කිරිවත්තුරුව. කිරිබත් ගොඩ මොකක් හරි එකක් නෙමෙයි. බට්නලා වාදනයේ සාමාන්‍ය ඉන්දියාවේ නම් හරිප්‍රසාද් චෞරසියා පණ්ඩිත් පන්නලාල් ഘോഷ් ඒක අපිට අතනදී හම්බෙච්ච නිසා මතකයි නේ. කියන අය ප්‍රසිද්ධයි. ලංකාවේ ඇවිල්ලා අනිල් මිහිරිපැන්නයි වී හේමපාල පෙරේරයි ප්‍රසිද්ධයි. හරිද? අනිල් මිහිරිපැන්න දැන් ජාති දෙකක් ගැහුවා මතක නම්. හරි? ඊටසේ වයලින් ගහන එක සම්බන්ධයෙන් ඉන්දියාවේ ගත්තාම පණ්ඩිත් වීජේ ජෝග් ආචාර්ය එන් රාජම් ඊළඟට ටීඑස් කන්නන් කියන එක්කෙනා ඊට පස්සේ බාලාජි කියන එක්කෙනා අපේ ලංකාවේ ඇවිල්ලා සෝමසිරි ඉලේසිංහ සෝමසිරිද සේමසිරිද බලන්න වයලින් කාර්යය කොච්චර ඉන්නවද කියලා. ඩී විට්සන් පෙරේරා බී විට්සන් පෙරේරා බී විට්සන් පෙරේරාගේ පොත් වගේකුත් තිබ්බනේ. ඊටසේ ආචාර්ය පණ්ඩිත් WD අමරදේව වයලින් වාදනයේ ප්‍රසිද්ධ මිනිස්සෙක්. ගුණපාල පෙරේරා කවුද දන්නේ? ආචාර්ය ගියා කියන්නේ. හොඳ වෙලාවට එතන මම මේක ගහලා තිබුණේ ජැක් එක ගහලා. ආචාර්ය තුෂාර රත්නායක. හරි. ඔන්න ඔය ටික වයලින් සම්බන්ධයෙන් ප්‍රසිද්ධයි. ෂෙහනායි තමයි ගහන්න අමාරු එක මං හිතන්නේ. එක මිනිස්සයා ඉන්නේ උස්තාද් බිස්මිල්ලා ખાන්. එච්චරයි ඉන්නේ ෂෙහනායි වාදනයේ. ෂෙහනායි එකක් ගහන්න ඉගෙන ගත්තා නම් හොඳයි. එදිකොනේ ප්‍රසිද්ධ වෙනවා. හරි. හරි එතකොට ඔය ටික තමයි තියෙන්නේ. සුණාත සාදුකම් මානසිකරෝත කියලා තමයි ඉතින් කියන්න දෙන්නේ.